ජපන් ඇවිල්ලා කාටවත් ගේමක් ගහන්න බෑ දැන් කියන එක ගොඩක් අය මේ දවස්වල කියන එකක්. ඉතින් ඔන්න ඔය කතාව නිසාම මම තීරණය කළා මේ ජපන් යන්න ඉන්න ළමයිට ජපන් ගිහිල්ලා එහෙම කියන්නේ නැති වෙන්න කොහොමද ඔයා ලංකාවේ ඉඳන්ම ජපන් භාෂාව නිවැරදිව හදාගෙන යන්නේ කියලා. ඉතින් මම ඒකටම ඔයාලා සඳහාම එහෙම කියන ඔයාලා සඳහාම YouTube channel එකක් පටන් ගන්න හිතුවා. ඉතින් ඒ නිසාම මම අද පටන් ගත්තා මේ ජපන් භාෂාව ඉගෙන ගන්න ළමයි, ඉගෙන ගැනීමට බලාපොරොත්තු වෙන ළමයි, ඒ වගේම ජපන් ඉන්න ළමයිට මේ විවිධ ගැටලුකාරී දේවල් වලට මුහුණ දීලා ඉන්න ළමයි සඳහාම ඔයාලගේ ගැටලු විසඳන්න උදව් වෙන channel එකක් තමයි මම අද පටන් ගන්න හිතුවේ. ඊට කලින් මෙහෙම උපදෙස් දෙන්න නම් ඔයාලට මම ගැන හඳුන්වා දෙන්න ඕනි නේද? ඒ නිසා මුලින්ම මම ගැන පොඩ්ඩක් හඳුන්වලා දෙන්න. මම ප්‍රසාදි, මගේ නම ප්‍රසාදි. මම දැන් ශ්‍රී ලංකාවේ ජපන් භාෂාව ඉගෙන ගන්න ගුරුවරයෙක් විදිහට සේවය කරමින් ඉන්නවා රජයේ පාසලක. එතකොට මම ජපන් භාෂා ප්‍රවීණතා විභාගය සම්පූර්ණ කරලා සම්පූර්ණයෙන්ම නිම කරලා A levels වලට ඉඳගෙන JFT විභාගයටත් ඉඳගෙන ඒ වගේ විවිධ exams කරලා ඒ වගේම ජපන් භාෂාව තුල විවිධ ඒ කියන්නේ ජපානයේ තුල තියෙන ගුරු පුහුණු වලට සම්බන්ධ වෙලා විවිධ ගුරු පුහුණු ජපානයේ තුල පමණක් නෙමෙයි ලංකාව තුල පවත්වන ලබන විවිධ ගුරු පුහුණු වලට සම්බන්ධ වෙලා තමයි මම දැන් මේ ජපන් භාෂාව උගන්වන ගුරුවරයෙක් බවට පත් වෙලා තියෙන්නේ. තව ගොඩක් දේවල් තියෙනවා මම එතනින් කිහිපයක් විතරයි ඔයාලට කිව්වේ. එතකොට දැන් මම හිතුවා දැන් ජපානයේ තුල ඉන්න ගොඩක් ළමයි කියන දෙයක් තමයි මේ ජපන් ඇවිල්ලා කිසිම දෙයක් කරන්න බෑ ඔයාලා එන්න එපා දැන් ජපානේ කලින් තිබ්බා වගේ නෙමෙයි කියන එක. එතකොට ඇයි මේ ගොඩක් ළමයි එහෙම කියන්නේ කියලා අපි පොඩ්ඩක් බලන්න ඕනේ. මේකට මූලිකම හේතුව තමයි ගොඩක් ළමයි හදිස්සියට ජපන් යන්න හදන එක. හදිස්සියට ජපන් යන්න හදනවා කියලා කියන්නේ දැන් ජපන් යන්න ඔයාලට හිතුණා ඔයාලට ගොඩක් ළමයිට ඕනි මාසෙන් දෙකෙන් ටට්ටක් ගාලා ජපානයට ගිහිල්ලත් ඉන්න හිතුණා අනිත් පැත්තට ජපානයට ගිහිල්ලා ඉන්න. හැබැයි අන්න ඒකම තමයි මේ ජපානයට ගිහිල්ලත් ඔයාලා මෙහෙම කියන්න හේතුව බවට පත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලා ජපන් යන්න හිතුව දවසේ ඔයා බලන්න ඕන හොඳට හොයලා ඔයාගේ වයස බලන්න ඕන. ඔයාගේ වයස බලලා ඔයා තීරණය කරන්න ඕන මම යන්නේ මොන වීසා එකෙන්ද මම ජපාන් යන්නේ. එතකොට ඔයා හොයලා බලන්න ඔයාලට ගැළපෙන වීසා එක මොකක්ද කියලා. එතකොට ඔයාගේ වයසත් එතනදී බලන්න ඕනේ. එතකොට ඔයා ජොබ් වීසා එකකටද යන්නේ මේ ඒ කියන්නේ රැකියාවක් කරන්නද ජපානයට යන්නේ. එහෙමත් නැත්නම් ඉගෙන ගන්නද ජපානයට යන්නේ. ඒ දෙක ඉස්සෙල්ලාම ඔයා තීරණය කරන්න ඕනේ. තීරණය කළා තමයි ඒකට ගැළපෙන්න ජපන් භාෂාව ඉගෙන ගන්න ඕනේ. එතකොට අන්න එතනදී මම ඔයාලට මේ channel එක හරහා කියලා දෙනවා ඔයාලා කොහොමද ඔයාලට ගැළපෙන ජපන් භාෂා විභාගයේ තෝරගන්නේ. ඔයාලා මොකක්ද කරන්න ඕන? ඔයාගේ වයසත් එක්ක ඔයා මොකක්ද කරන්න ඕනි exam එක ඔයා යන්න ඕන වීසා එක මොකක්ද? සහ ගොඩක් ළමයිට තියෙනවා මේ ජපන් භාෂාව විභාග කිහිපයක්ම තියෙනවා. එතකොට මේ විභාග අතර තිබෙන වෙනස්කම් මොනවද? ඒව තියෙන කාලවල මොනවද? ඒවා ගාස්තු පිළිබඳ විවිධ ගැටලු ළමයිට මේ ජපන් භාෂාව ඉගෙන ගන්නකොට පැන නැගිලා තියෙනවා. එතකොට ජපානයේ ඉන්න ළමයිටත් විවිධ ප්‍රශ්න තියෙනවා නේද? ඒ ළමයි කොහොමද ඉදිරියට ජපන් භාෂා ප්‍රවීණතාවය ප්‍රගුණ කරගන්නේ? මොනවද කරන්න ඕනි විභාග? කොහොමද ඒ සඳහා සූදානම් වෙන්නේ? කියන දේවලුත් මේ channel එක හරහා මම ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ජපන් යන්න ඉන්න ළමයි ජපානයේ ඉන්න ළමයි අනිවාර්යයෙන්ම මේ අලුතෙන් ජපානයේ තුල තියෙන විවිධ නීති ජපානයේ තුල තියෙන සංස්කෘතිය ඒ හැම දෙයක්ම ඔයාලා ඉගෙන ගන්න ඕනේ. එතකොට මම මේ channel එක හරහා මේ ජපානයේ සංස්කෘතිය කොහොමද සංස්කෘතික අංග ජපානයේ යන්න ඉන්න ඔයාලා ජපානයේ ඉන්න අය දැනගන්න ඕන ජපන් ජාතිකයන්ගේ සංස්කෘතික අංග මොනවද? මෙන්න මේ වගේ දේවලුත් ඔයාලත් එක්ක ෂෙයා කරන්න
කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජපානයේ ඉන්න අය ගොඩක් මේ දැන් N3 විභාගය කරන්න සූදානම් වෙනවනේ. N3 විභාගයක ජපානයේ ඉන්න අය විතරක් නෙමෙයි, ජපාන් යන්න ඉන්න අයත් N3 විභාගයට මුහුණ දීලා යන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවනේ. අන්න ඒ අයට මේ එයාලා කියන N3 වල තියෙන අමාරු ව්‍යාකරණ, N3 වලට කරන්න ඕන පොත් වර්ග මොනවද, ඒ වගේ දේවල්, ඊළඟට රැකියාව සඳහා ඔය JFT වගේ විභාග වලට අවශ්‍ය වෙන කරුණු කාරණා, ඒ වගේ දේවල් කොහොමද මේ වීසා වල process එක වෙන්නේ, ජොබ් එකක් කරනකොට ඒවැ process එක කොහොමද වෙන්නේ, ඒ වගේම විවිධ ජපාන් යනකොට තියෙන විවිධ ඉන්ටර්විව්ස්, ඒ වැඩි අහන ප්‍රශ්න, ස්ටුඩන්ට්ලට ස්ටුඩන්ට් වීසා යන්න ඉන්න අයට, ජොබ් වීසා යන්න ඉන්න අයට අහන්න තියෙන ප්‍රශ්න මොනවද, මෙන්න මේ සෑම දෙයක්ම අපි මේ channel එක තුලින් ඔයාලා හරහා share කරගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මගෙන් ළමයි අහන ප්‍රශ්න, මම අහපු කියපු දැකපු දේවල්, මේ හැම දෙයක්ම පදනම් කරගෙන තමයි මම මේ channel එක කරන්න බලාපොරොත්තු වුනේ. ඉතින් ඔයාලා හැමෝම මගේ channel එක හරහා සම්බන්ධ වෙලා හිටියොත් මේ දේවල් ගොඩක් ඔයාලට දැනගන්න පුළුවන් වෙයි. ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාලට දැනගන්න අවශ්‍ය මොනවා හරි දෙයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් වගේ දෙයක් දාලා මට මැසේජ් එකක්, කමෙන්ට් එකක් වගේ දැම්මොත් එහෙම මට ඒ දේවලුත් ඔයාලත් එක්ක ෂෙයා කරගෙන ඔයාලට පොඩි සපෝට් එකක් දෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඔයාලා ඉගෙනගෙන හිටියොත් ඔයාලට ජපාන් ගියාට පස්සේ ජපාන් ගිහිල්ලා වැඩක් නැහැ, ජපාන් ඇවිත් තේරුමක් නැහැ කියලා අනිත් අයට නම් කියන්න සිද්ධ වෙන එකක් නෑ. ඒ නිසා ඔයාලා මුලින්ම ගොඩක්ම ජපාන් යන්න ඉන්න අය, ජපාන් ඉගෙන ගන්න අය මුලින්ම ජපාන් භාෂාවේ පදනම සහ ඒ අවබෝධය නිවැරදිව හදාගෙන ජපානයට යන්න කටයුතු කරොත් ඉතාමත්ම හොඳයි කියලා මම හිතනවා. එහෙනම් මං ආයෙත් දවසක ඔයාලත් එක්ක අලුත් වීඩියෝස් වලින් නැවත හමු වෙන්නම්. එහෙනම් ගිහින් එන්නම්. අරිගතෝ ගොසයිමස්.